කට්ටියට ඉතින් කොහොමද ඔන්න අදත් සුපිරි වීඩියෝ එකක් ගෙනාවා. මොකද්ද කියලා ගියවොත් ඔයාලා thumbnail එකේ දකින්න ඇති. කස්ටම් එකක් හරියට හදන හැටි කරමු කලින් කියන්න ඕනේ. අපිට මේකක් මොකද්ද මිෂ්‍රේ ෂොප් එක. ඒකත් ඔය විදිහට කියනවා. කිට එච්චර සෙට් උන්නේ නැති හින්දා මම ඒක ගත්තා. මොකද ෆ්‍රී දුන්න කිටත් මේ වගේ එකක් හින්දා කොහරි මේක ගත්තේ නෑ. ආයේ ගර්ල් බන්ඩල් එකක් තියෙනවා. ගර්ල් බන්ඩල් එකත් මේ වගේ ටයිමුත් නෑ 600 ගණක් තියෙන්නේ. හරි කොහොමද කස්ටම් එක හදන හැටි ඔයාලා බලන්න පුළුවන්. මෙතන මේ රෑන්ක් එක වෙන්න තැන තියෙනවා. ඒක ඉස්සරහට ටච් කරලා මෙන්න මේ කස්ටම් කියලා තියෙනවා. කස්ටම් messaging training craft and editing custom කියන එක සිලෙක්ට් කරලා ඊට මේ වගේ බලා ගන්න පුළුවන් වලට අපි තැනකට එනවා. එතනින් මෙතන quick join තියෙනවා, create කියලා තියෙනවා කහපාටි. ඒ create කියන එක ඉස්සරහට ටච් කරගන්න ඕනේ. හරි ටච් කරගත්තට පස්සේ පළවෙනියට පෙන්නනවා room name කියලා. මෙතෙන්ද ඔයාලා කැමති name එකක් දෙන්න. මම EC කියලා දානවා. හරි EC කියලා දාලා මෙතන password එකක් ඉල්ලනවා. password එකත් මම මේ වගේ කේව 3ක් ගහගන්න. මෙතන map එක select කරන් දෙනවා. ඒ කියන්නේ BR ද battle royale ද lone wolf ද කොහොම කියලා මම clash squad කියලා දීලා මෙතනින් map එක select කරන් දෙනවා. අනිත් map download කරලා නැහැ. ඒකින්ද Bermuda ම දෙනවා. මෙතනින් ගහන්නේ කියන්නේ solo duo squad 6vs6 කියලා අහනවා. කියන්නේ මෙතනින් ඔයාලා ගහන එක තෝරගන්න ඕනේ. මම solo කියලා ගහනවා. එතකොට ඔයයි එනම් පැත් එක්කනයි එච්චරයි full group එකට ගන්න පුළුවන්. ඊට පස්සේ minimum level කියලා තියෙන. ඒ කියන්නේ custom එකට world එකකින් එනවනම් අඩුම level කීයට තියෙන්න ඕන කියලා තමයි මෙතනින් select කරන්නේ. ඊට පස්සේ room type කියලා තියෙනවා. මෙතන original room එක තියෙනවා. මෙතන guild එකේ මේක තියෙනවා. ඊට පස්සේ මම original එක දානවා. මෙතෙන් ආවට පස්සේ බලා ගන්න පුළුවන් round ගන්න. round 13ක් දානවා. coin එක 9950. ඊපස්සේ ස්පෙෂල් මූව් කියන එක no HP එක 200 500 තියෙනවා 50 තියෙන එක තියෙනවා. ආයි මූවමන්ට් ස්පීඩ් එක 100 200ක් තියෙනවා. උණ ගන්නක් දාන්න පුළුවන්. එයා ඩ්‍රොප් සයිබ් එක දා ගන්නවා. EP 200 ජම්ප් පිච් එක 100මයි. ඊට පස්සේ මෙතන බලන්න පුළුවන් නයිට් ද ඩේද කියලා. ඩේ දුන්නොත් උදේ නයිට් දුන්නොත් ඒ මැප් එක නිකන් කළුවර වෙලා රෑ සීන් එකක් එනවා. ඒ ටික හරි. ඊට පස්සේ මෙතන ලිමිටඩ් ඇමෝ කියලා තියෙනවා. එතන නෝ දෙන්න ඕනේ. ලිමිටඩ් නේ. අන්ලිමිටඩ් නෙවෙයිනේ. හරි ඊට පස්සේ මේ ටිකත් ඔය වගේ හදාගත්තා. මේ ටිකේ අනිත් ටික මොකුත් කරන්න නැහැ වැඩිය. ඊට පස්සේ මෙතන හෙඩ්ෂොට් කියලා තියෙනවා. හෙඩ්ෂොට් එකත් yes දෙනවා. බොඩි නම් නෝ දීලා ගන්න පුළුවන්. හෙඩ්ෂොට් ඉඳ yes දෙනවා. ඊට පස්සේ ස්පෙක්ට් කරන අය කියන්නේ බලන් ඉන්න අය මම නෝ දෙනවා. මොකද වැඩක් නැහැ. මම මේ පෙන්නන්න හදන හින්දා නැත්නම් වඩා yes දෙන්න පුළුවන්. හරි ඊට පස්සේ මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන මේ ටික් මාක් එකක් දාන්න තියෙනවා. ඒක දීලා ඕන ගන් ටික සිලෙක්ට් කරන්න ඕනේ. මම මේ වගේ ඩිසෙට් එක දාලා මෙන්න මේ ගන් ටික වගේ කැන්සල් කරගෙන යනවා. ඒ කියන්නේ හෙඩ් ගහන්න යන්නේ අනිත් ටික. ඒ ටික ඕනේ නැති හින්දා UMP දාමු. ස්පාස් එක දාමු. බයිසන් ඕෆ් කරලා තොම්සන් වික්ටර් ටිකම ඕෆ් කරමු. ඊට පස්සේ 6 ෂූටිය දෙමු. 6 ෂූටියක් දාලා AUG එපා. ඒ ටික එපා. SM8 එපා. MP40 AK එකත් එපා. 6 ෂූටියයි පැක් එකයි දාලා AC80ක් දාමු. ඊට පස්සේ MP40ත් අයින් කරමු. M82 එපා. AW කොහොමද ගහන්නේ? ගහන ඇතිනම් කස්ටම් ගහන ඉන්න හෙල්මට් එකක් දාමු. ටෙස්ට් එකක් දාමු. level 4 එකයි 2 එකයි දෙකම ප්‍රෙපෙයාර් කිට් කොයින් බින්දුවට දාලා ග්‍රනයිඩ් ස්මෝක් ග්‍රනයිඩ් ෆ්ලෑෂ් බින් ඒ ඔක්කොම දාමු අඩුවට. කියන්නේ නැති කරමු. මස්රූම් එක දාමු level 3 එකක. හරි. ආයි මෙඩිකිට් පැක් එක දැම්මා. ඊට පස්සේ මේ ඉකොනොමි කියලා එකක් තියෙනවා. ඒකට මෙහා පැත්තේ ඒක ටච් කරගත්තට පස්සේ
මෙන්න මේ වගේ ටිකක් බලන්න පුළුවන්. මේකෙන් ඔක්කොම කොයින් 9950ට දාගන්න. ඒ කියන්නේ ඔක්කොම මෙහෙට අදින්න. මේ විදිහට ඔක්කොම දාන්න යටත් තියෙනවා. ඒ ටිකත් මෙන්න මේ විදිහට ඔක්කොම දාගන්න ඕනේ. එතනත් මේ හයක් දාගමු අපි. හරි ඊට පස්සේ ඔය වගේ කස්ටම් මේ ඔක්කොම හදලා ඉවරයි. ඔක්කොම හදලා ඉවරයි දැන්. ස්පෙක්ට් එකත් හරි ගේම් එකේ රූල් ටිකත් හරි රූම් එකේ ඒ ටිකත් ඔක්කොම හරි ඊට පස්සේ මෙතන ස්පෙක්ට් ඒ ටික දාන්න පුළුවන්. හරි ඊට පස්සේ කන්ෆර්ම් දෙන්න තියෙනවා. ඔයාලා සේව් කරගන්නත් පුළුවන් කස්ටම් එක. මම මේ වගේ කන්ෆර්ම් දුන්නා. දැන් ඔයාලා ඉතින් කැමති කෙනෙක් එක්ක හරියට කස්ටම් එකක් ගන්න පුළුවන්. හරි එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙ වෙන දවසක සෙට් වෙමු. giveaway විනව දානවද වීඩියෝ එක අතට දානවා. ඒකත් චෙක් කරලා ඉන්න එහෙනම්. goodbye හැමෝටම.